අලුත් යාළුවෙක් ඔයාටනේ ඈ හරි පුතා ඔය ඉන්නේ කබල්ලෑව එහෙම නැත්තම් පොතු ඇය කියන්නේ මෙයාට තමයි ගොඩාක් අහිංසක ශීර්පායි සතෙක් මව්සතා පැටවෙක් තමයි බිහි කරන්නේ මේ කරලා කිරි දීලා තමයි යා ලොකු මහත් කරන්නේ ප්‍රධාන ආහාර වෙන්නේ වේයෝ සහ කුඹුව චූටි චූටි කුණි සත්තුත් ආහාරයට ගන්න පණුව වගේ අය දිවෙන් තමයි සියලු ආහාර අරගන්නේ මෙයාට දත් නැහැ ලංකාවේ ඉතින් හොරි පොතෙන් තමයි මෙයාව දැක ගන්න ලැබෙන්නේ ඉදිරියට ඕම අතලොස්සයි මේගොල්ලෝ ඉන්නේ ඉන්න සත්තුත් ගොඩක් අයගේ ගොදුරු බවට පත් වෙනවා දඩයක්කාරයන් පිට ලොකු සම්පතක් අපේ රටට කවදාවත් ඔයගොල්ලෝ මේ වගේ අහිංසක සත්තුන්ට හිරිහැර කරන්න එපා මේ වගේ සත්තුන්ගේ මස් කන්න ගිජු වෙන්නත් එපා මේ සත්තු මේ පරිසරයේ ජීවත් කරවන්න අපි උත්සාහ කරන්න ඕනේ පාරිසරික වටිනාකම සහ ජෛව විවිධත්වයේ වටිනාකම තාම ඉහළයි ඉතින් අද දවසේ මම මේ සතා විල්පතු ජාතික වන උද්‍යානයට ගිහිල්ලා නිදහස් කරනවා මෙන්න මිනිස් වාසස්ථානවල හිටියොත් අනිවාර්යෙන් මෙයාට පැවැත්මක් නැති වෙනවා. ගොඩාක් කලාතුරකින් තමයි මෙහිම සත්‍ය දැක ගන්න ලැබෙන්නේ. මොකද මෙයා නිසාචරයි දවල් කාලේදී අපිට හම්බෙන්නේ නැහැ. රැයට තමයි ක්‍රියාශීලී ආහාර දාගෙන එළියට එන්නේ රැයට.